සුබ දවසක් ඔයාලට. අද මම කියලා දෙන්න හදන්නේ මේ ලස්සන ක්‍රොෂේ බෑග් එක හදාගන්නේ කොහොමද කියලා. මේක හරිම පහසු පැටර්න් එකක්. ක්‍රොෂේ වලට අලුත් කෙනෙක්ට උනත් ලේසියෙන්ම කරගන්න පුළුවන්. මේක පාවිච්චි කරන්න පුළුවන් අපිට මාකට් බෑග් එකක් විදියට, බුක් බෑග් එකක් විදියට හරි නැත්නම් කාට හරි gift එකක් විදියට දෙන්නත් පුළුවන්. ඉතින් මේ බෑග් එක හදන්න ඕන වෙන්නේ ක්‍රොෂේ හූක් එකක් number 5 size එක number 5. මේ මම පාවිච්චි කරලා තියෙන milk cotton yarn එක, කතුරක්, crochet needle එකක් තමයි මේකට ඕන වෙන්නේ. අපි බලමු දැන් කොහොමද මේක හදන්නේ කියලා. මේ තියෙන මම අරන් තියෙන wool එක, milk cotton yarn එක මුලින්ම starting chain එක හදා ගන්න ඕනේ. මෙතනදී අපිට පුළුවන් අපිට කැමති ප්‍රමාණයක් ගන්න. මොකද මේ බෑග් එකේ size එක එක්කෙනාට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. starting chain එකේ දිග වැඩි කරලා හෝ අඩු කරලා අපිට කැමති ප්‍රමාණයකට හදා ගන්න පුළුවන්. මේක තමයි basic chain එක වෙන්නේ. මම දැන් chain එක හදාගත්තා. දැන් අපි chain දෙකක් skip කරලා double crochet එකක් දාගන්න ඕනේ. ඊළඟ එකටත් ඒ වගේම double crochet එකක් දාගන්නවා. ඊළඟ එකට මේ විදිහට මේ chain එක ඉවර වෙනකම්ම double crochet අපි දාගන්න ඕන. හැම chain එකකටම එක බැගින් දාගන්නයි ඕන. මම දැන් අවසානයේටම ඇවිත් තියෙනවා. මෙතනදී මම පෙන්වන්නම් මේ අවසානයේ කොහොමද කරගන්නේ කියලා. මේ විදිහට අපි double crochet තමයි මේකට මේ chain වලට දාගෙන යන්නේ. අන්තිම chain එක අපි මේ විදිහට අවසන් කරනවා double crochet එකක් දාලා. හරි, මේ විදිහට තමයි අපිට පේන්නේ. අපි අවසානයේ දාගත්ත double crochet එකටම නැවතත් double crochet එකක් දාගන්න ඕනේ. මෙතනදී අපි chain එක පටන් ගන්නකොට තිබුණ පොඩි නූල් කෑල්ල ඒකත් ඒ විදිහටම අල්ලගෙන ගොතාගෙන යන්න ඕන. මොකද නැත්තම් ලස්සන finishing එකක් අපිට ගන්න බැරි වෙනවා බෑග් එකේ. දැන් නැවතත් අනිත් chain වලටත් මේ විදිහට double crochet දාගෙන යන්න ඕන. මේ විදිහට සියලුම chain වලට double crochet එක බැගින් දාගෙන යන්න ඕන අවසාන වෙනකම්ම. අවසාන වෙනකම්ම double crochet දාන්න. දැන් මම අවසානයේට ඇවිත් තියෙනවා. මෙතනදී පළවෙනිටම දාගත්ත double crochet එකට දැන් slip stitch එකකින් අපි මේක සම්බන්ධ කරගන්න ඕන මේ row එක. මේක තමයි බෑග් එකේ බේස් එක වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි බෑග් එකේ අඩිය එන්නේ. හොඳ පැත්ත තමයි අපි එළියට පේන තියාගන්න ඕනේ. අනිත් පැත්ත ඇතුළට නමලා මේ විදිහට බෑග් එක අතින් හදා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ මෙතනදී අපි chain 5ක් තමයි හදාගන්නේ. ඊට පස්සේ අපි chain
ස්කිප් කරනවා චේන් 4ක්. පස්වෙනි චේන් එකට සිංගල් ක්‍රොෂේ එකකින් මේක සම්බන්ධ කරනවා. මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේ විදිහට මේ පැටර්න් එකම දිගටම කන්ටිනියු කරගන්න ඕන මේ රෝ එක ඉවර වෙනකම්ම. දෙක, තුන, හතර, පහ. පස්වෙනි එකට තමයි අපි සිංගල් ක්‍රොෂේ එක කරගන්නේ. මේ පැටර්න් එක මේ විදිහටම කන්ටිනියු කරගෙන යන්න ඕන මේ අවසානයේ වෙනකන්ම. මේක වටේම මේ විදිහටම යන්න ඕනේ. හරි. මම දැන් මේ රෝ එක ඉවර කරගෙන තියෙනවා. මෙතනදී මේ චේන් එකේ හරි මැද, ඒ කියන්නේ තුන්වෙනි චේන් එක, ඒ තුන්වෙනි චේන් එකට අපි ඩබල් ක්‍රොෂේ 5ක් කරගන්න ඕනේ. 1, 2, 3, 4, 5. ඊළඟ චේන් එකටත් පස්වෙනි චේන් එකේ, ඒකෙත් පස්වෙනි චේන් එකට අපි ඒ විදිහටම ඩබල් ක්‍රොෂේ 5ක් කරගන්න ඕනේ. මම zoom කරලා පෙන්නන්නම් ඔයාලට කොහොමද ඒක හරියටම කරගන්නේ කියලා. තුන්වෙනි චේන් එක, ඒ කියන්නේ චේන් එකේ හරි මැද්ද තමයි අපි මේකට ගන්න ඕනේ. 1, 2, 3, 4, 5. මේ විදියට මේ රෝ එකත් ඉවර වෙනකම්ම රවුමටම මේ පැටර්න් එක කන්ටිනියු කරගන්න ඕනේ. මම මේ රෝ එක ඉවර කරගත්තා. අපි දැන් මේ රෝ එක සම්පූර්ණ කරගන්නවා ස්ලිප් ස්ටිච් එකකින්. දැන් අපි මෙතනදී ඊළඟ ස්ටිච් එකටත් ස්ලිප් ස්ටිච් එකක් කරගන්න ඕනේ. නැවතත් තවත් ස්ලිප් ස්ටිච් එකක් මේ විදිහට කරගන්න පුළුවන්. ඊට පස්සේදී අපි චේන් 5ක් කරගන්න ඕනේ. අපි මේ බෑග් එක පටන් ගත්ත විදියමයි ඒ විදියටම ඒ පැටර්න් එක තමයි මෙතනදී මේ රෝ එකේදී වෙන්නේ. ඒකම තමයි අපි කන්ටිනියු කරගෙන යන්න ඕනේ. මේ විදියට නැවතත් චේන් 5ක්. ඊට පස්සේදී අපි කලින් රෝ එකේ තියෙන ෂෙල් ස්ටිච් එකේ හරි මැදට තමයි මේ විදියට සිංගල් ක්‍රොෂේ එකකින් සම්බන්ධ කරන්නේ. මේ විදිහට මේ රෝ එක ඉවර වෙනකම් අපිට පුළුවන් කන්ටිනියු කරගෙන යන්න මේ පැටර්න් එක.
මම දැන් මෙතනදී බෑග් එක ඒ විදියට පැටර්න් එක කන්ටිනියු කරලා බෑග් එක මට අවශ්‍ය කරන උස ප්‍රමාණයට හදාගෙන තියෙනවා. දැන් මෙතනදී මම half double crochet පාවිච්චි කරන්නේ. half double crochet කරගන්න ඕන මේ උඩ බෑග් එකේ උඩ ටික හදාගන්න. half double crochet මේ හැම ස්ටිච් එකකටම දාගෙන යන්න ඕන. මෙතනදී මම මැද ස්ටිච් එක ස්කිප් කරනවා. නැවතත් ඊළඟ ෂෙල් ස්ටිච් එකට half double crochet කරගෙන යන්න ඕනේ. මේ විදියට මැද ස්ටිච් එක මම හැමතිස්සෙම ස්කිප් කරලා තමයි යන්නේ. මේ විදියට රෝ එක ඉවර වෙනකම්ම අපිට පුළුවන් half double crochet කරගෙන යන්න. මේ තියෙන්නේ මම මෙතනදී දැන් රෝ දෙකක් ගිහින් තියෙනවා. මෙතනදී මම හරියටම බෑග් එකේ දෙපැත්තවල් දෙක තමයි මම මෙතනදී මේ හොයන්නේ. අපි මේ විදිහට ස්ටිච් මාකර් එකකින් හරියටම දෙපැත්ත එන තැන් මාක් කරගන්න ඕන මෙතනදී. එක පැත්තක් ඒ විදිහට මාක් කරගත්තා. දැන් චේන් ගණන් කරලා ඊළඟ පැත්ත මාක් කරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මෙතනදී බෑග් එකේ හැන්ඩල් එක දාන විදිය තමයි මම මේ ලෑස්ති කරන්නේ මෙතනදී. මේ විදියට ගණන් කරලා අපි දැන් මේ මාක් කරගත්ත මාකර් එකේ ඉඳලා හරියටම සමාන චේන් ප්‍රමාණවල දෙපැත්තෙන්ම චේන් ප්‍රමාණවල සමානව තමයි මෙතනදී මාක් කරන්නේ. නැවතත් මම මාකර් එකක් පාවිච්චි කරනවා. නැවතත් මම ගණන් කරනවා. දෙපැත්තම සමානව තිබුණොත් තමයි අපිට මේකේ නියම ෆිනිෂින් එක ගන්න පුළුවන් වෙන්නේ. හරි දැන් මම මෙතනදී ඊළඟ පැත්තට මාකර් එකක් අවශ්‍ය නැහැ. මොකද මම රෝ එක සම්බන්ධ වෙන තැනම තමයි එතන මට මේ හරියටම ආවේ. දැන් මෙතනදී හැන්ඩල් එකට අපිට අවශ්‍ය කරන උස ප්‍රමාණය තමයි මෙතනදී අපි හදා ගන්න ඕනේ. දැන් මම මෙතන චේන් මට ඕන ප්‍රමාණය හදා ගන්න. නැවත ඊට පස්සේ බලන්න පුළුවන් තියලා ඇතිද කියලා. මෙන්න මේ විදිහට තමයි ඒ හැන්ඩල් එක හදාගන්නේ. හරි මට දැන් ඒ ප්‍රමාණය ඇති වුණා. මම දැන් ඒ චේන් එක සම්බන්ධ කරනවා මගේ බෑග් එකට. ඊට පස්සේ චේන් දෙකක් ගොතා ගන්න ඕනේ. මෙතනදී මම අනිත් පැත්තත් මාක් කරගෙන ඉන්නවා. හරියටම තියෙන්න ඕන නිසා නැත්තම් බෑග් එකේ ලස්සන නැතුව යනවා. ඒකෙන් හරි ෆිනිෂින් එක නැතුව යනවා අපිට. මෙන්න මේ විදිහට හරි ගානට ඒක තියෙන්න ඕන. එතකොට තමයි බෑග් එක ලස්සන වෙන්නේ. හරි දැන් මම නැවතත් පටන් ගන්නවා මගේ රෝ එක සම්පූර්ණ කරගන්න. මෙතනදී මේ half double crochet දාපු රෝ ප්‍රමාණය ඔයාලට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. මම රෝ 2යි දැම්මේ.
මේ විදිහට අපිට පිටිපස්සේ හැන්ඩල් එක එන තැනට එනකම්ම කන්ටිනියු කරගෙන යන්න පුළුවන් අපේ රෝ එක. දැන් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මම ඒ රෝ පිටිපස්සේ හැන්ඩල් එක තියෙන තැනටම ආවිල්ලා තියෙනවා. දැන් මෙතනදී අනිත් අර ඉස්සරහා තිබ්බ හැන්ඩල් එකේ ප්‍රමාණයටම තමයි අපි මේ චේන් ගාන හදා ගන්නවා. නැත්තම් වරදිනවා. මෙතනදී හොඳට බලන්න පුළුවන් අපිට කලින් හැන්ඩල් එක තියෙන තැනත් එක්කලා හරියටම බලාගෙන අපිට මේ ඉතුරු ටික හදා ගන්න පුළුවන්. දැන් මේ විදිහට අපිට හැන්ඩල් එකත් ගොතාගෙන ඉවර කරගන්න පුළුවන්. දැන් මේ විදිහට තමයි අපේ බෑග් එක අවසාන ෆිනිෂින් එක එන්නේ. මේ විදිහට අපිට බටන් එකක් අල්ල ගන්න පුළුවන්. ඒක මේ සාමාන්‍ය දෙයක් නිසා මම ඒක වීඩියෝ කරේ නැහැ. මේ තියෙන අවසාන බෑග් එක. හරිම ලේසි. ඔයාලට උත්සාහ කරලා බලන්න පුළුවන්. මගේ channel එකත් subscribe කරන්න කියලා ඉල්ලනවා ඔයාලගෙන්. ඒ වගේම මගේ වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම මම ඊළඟට කරන්න ඕන මොන වගේ project එකක්ද කියලාත් comment එකක් දාන්න. thank you මගේ වීඩියෝ එක බලුවට.